ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ හරිම ජනප්‍රිය එළවලුවක් ගැන. ඒ තමයි රාබු. අපි බලමුද බීජයක් හිටවපු තැන ඉඳලා සරුසාර අස්වැන්නක් නෙලා ගන්නකම්ම මේ රාබු වගාව සාර්ථකව කරන්නේ කොහොමද කියලා. මේ සාකච්ඡාවේදී අපි පදනම් කරගන්න වෙන කිසිවක් නෙමෙයි ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කරතු නිල මාර්ගෝපදේශමයි. ඉතින් ඒ උපදෙස් ටික ගොවින්ට වගේම ගෙවතු වගාවට කැමති අයටත් හරිම ලේසියෙන් තේරුම් අරගෙන පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් විදියට අපි සරලව කතා කරමු. හොඳයි. එහෙනම් අපි වැඩේට බහිමු. අපි මේ රාබු කියලා කියුවත් මෙයාගේ විද්‍යාත්මක නාමය තමයි රැෆෙනස් සැටිවස්. එතකොට මෙයා අයිති වෙන්නේ ගෝවා අබ වගේ එළවලු තියෙන බ්‍රැසිකේසියේ කියන කුලයට. හැබැයි මෙතන තියෙන නියමම දේ තමයි ශ්‍රී ලංකාවේ ඕනෑම කෘෂි දේශගුණික කලාපයකට ගැලපෙන විදියට මේ රාබු වගා කරන්න පුයුවන් වීම. හරි. දැන් අපි යමු වෙන්නේ පළවෙනිම සහ වැදගත්ම අදියරට. මොකද ඕනෑම වගාවක සාර්ථක අස්වැන්නක රහස රැඳිලා තියෙන්නේ ඒකට දාන අඩිතාලම ඒ කියන්නේ පූර්ව සූදානම කොයිතරම් හොඳද කියන එක මත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපිට නිර්දේශ කරන ප්‍රධාන රාබු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි චපන් බෝල රාබු. අනිත් එක බීරලු රාබු. මේ දෙකේ හැඩය විතරක් නෙමෙයි ලැබෙන අස්වැන්නේත් ලොකු වෙනසක් තියෙනවා. අපි ඊ ගැන ඉදිරියේදී තවදුරටත් බලමු. දැන් බලන්න වගාවට අත්‍යවශ්‍යම දෙයක් ඒ තමයි පස. රාබු කියන්නේ අලයක් නිසා මේ අලයට ලස්සනට හැදෙන්න නම් පසේ වතුර හිර වෙන්න නැතුව හොඳට බැහැලා නන්න ඕනේ. එහෙම නැති වුණොත් අලය කුණු වෙන්න, හැඩය වෙනස් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි පසේ pH අගය. ඒක 6.0ත් 7.5ත් අතර මට්ටමක තියාගන්න එක හරිම වැදගත්. ඉදිම සකස් කරද්දී මේ පියවර තුන පිළිවෙලට කරගන්න. මුලින්ම අඩියක් විතර ගැඹුරට පස හොඳට බුරුල් කරන්න. ඊට පස්සේ ලොකු පස් කැට තියෙනවා නම් ඒව පොඩි කරගන්න. අන්තිමට වතුර ලේසියෙන් බැහැලා යන්නත් එක්ක පොඩ්ඩක් උස්වන විදිහට පාත්ති හදාගන්න. එතකොට තමයි රාබු වලට කිසිම බාධාවක් නැතුව පොළොවට ලස්සනට හැදෙන්න ඉඩ ලැබෙන්නේ. ඉතින් බීජ කොච්චර ඕනේද? සාමාන්‍යයෙන් හෙක්ටෑරයක වගාවක් පටන් ගන්නව නම් බීජ කිලෝග්‍රෑම් 5ක් විතර අවශ්‍ය වෙනවා. රාබු වගාවේ තියෙන තවත් පහසුවක් තමයි වෙනම තවන් දාලා පැල හදන්න ඕනේ නැති එක. කෙලින්ම බීජ හිටවන්න පුළුවන්. හොඳයි ඉඩමයි බීජයි ඔක්කොම ලෑස්ති. දැන් අපි යන්නේ කතාවේ ඊළඟ කොටසට. ඒ කියන්නේ හිටපපු දවසේ ඉන්නම් මේ පැල ටික සරුවට හදාගන්න රැකබලා ගන්න විදිහ ගැන කතා කරන්න. බීජ හිටවද්දි නිකම්ම හිටවලා හරියන්නේ නැහැ. හරියට පරතරේ තියන්න ඕන. පේලි දෙකක් අතර සෙන්ටිමීටර් 25ක් 30ක් විතර ඉඩ තියන්න. එකම පේලියේ බීජ දෙකක් අතර සෙන්ටිමීටර් 10ක පරතරයක් තියන්න. අන්න එතකොට තමයි හැම පැලයකටම හොඳට ඉඩකඩ, හිරු එළිය, පෝෂණය ඔක්කොම ලැබිලා නිරෝගීව හැදෙන්නේ. පැලයට හොඳ පෝෂණයක් දෙන්න පොහොර යෙදීම අදියර දෙකකින් කාන්න ඕන. පළවෙනියටම බීජ හිටවනකොටම අපි මූලික පොර එකක් යොදනවා. ඒකට යූරියා, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් කියන පොහොර වර්ග යොදා ගන්නවා. ඊට පස්සේ සති 3ක් විතර ගියාම පැලයට අමතර ශක්තියක් දෙන්න අපි මතු පිට පොර එකක් විදියට ආයමත් යූරියා සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් යොදනවා. වතුර දාන එක නම් හරිම ලේසි. මුල් දවස් 5 ඒ කියන්නේ බීජ පැලවෙනකම් හැමදාම වතුර දාන්න. ඊට පස්සේ පැල ටිකක් ලොකු වුණාම දවස් 3-4කට සැරයක් වතුර දැම්මම ඇති. වල් මර්ධනයත් එච්චර ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් එකපාරක් අතින් වල් ගැලවුවම ප්‍රමාණවත්. හැබැයි ඒක කරන කාලය ප්‍රදේශයෙන් ප්‍රදේශයට පොඩ්ඩක් වෙනස් වෙනවා. උඩරට ප්‍රදේශවල වගා කරනව නම් සති 4ක් විතර ගියාම වල් ගලවන්න. අනිත් ප්‍රදේශවල නම් සති 2ක් යද්දී වල් මර්ධනය කරන එක තමයි හොඳම. හොඳයි. පැල ටික ලස්සනට හැදිගෙන එනකොට අලුත් අභියෝග එනවා. ඒ තමයි පලිබෝධකයෝ සහ රෝග. දැන් අපි බලමු මේ තර්ජන වලින් අපි වගාව බේරගන්නේ කොහොමද කියලා. රාබු වගාවට හානි කරන ප්‍රධානම සතුරෙක් තමයි මේ කියත්පණුවා. මෙයාගේ විශේෂත්වය තමයි දවල් කාණේට පස්සේ හැංගිලා ඉඳලා රැට එළියට ඇවිත් පැලවලට හානි කරන එක. පොඩි කාලේ කොළ පාටට හිටියට ලොකු වෙද්දි තද දුඹුරු පාටකට හැරෙනවා. කියත්පාණු වගේ හානිය හරිම දරුණුයි. මොකද මෙයල්ලා අපටි පැලයක් පස් මට්ටමෙන්ම කපලා දානවා. හැබැයි පාලනය කරන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. පස කොටනකොට මේ දලබෝ එළිය දෙන නිසා කුරුල්ලන්ට ලේසියෙන්ම ගොදුරු වෙනවා. ඒ වගේම ඇහැට පේන ඒවා අතින් අහුලලා අයින් කරන්නත් පුළුවන්. හානිය වැඩි නම් සිටවපු දවසම නිර්දේශිත කෘමිනාශකයක් යොදන එකත් හොඳ විසඳුමක්. කියත්පාණුවා විතරක් නෙවෙයි තව දෙන්නෙක් ඉන්නවා. එකෙක් තමයි පත්‍රකන දලඹුවා. මෙයා කොලේ නාරටි ටික විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම කාලා දානවා. අනිත් කෙනා පත්‍ර කනින්නා. මෙයා කොලේ ඇතුලෙන් උමං වගේ හාරගෙන යනවා. එතකොට කොලේ උඩ සුදු පාට ඉරි වගේ පේනවා.
දැන් අපි බලමු රෝග ගැන. රාබු වගාවට බලපාන ප්‍රධානම රෝගය තමයි බරවාර රෝගය. මේක විශේෂයෙන්ම pH අගය අඩු. ඒ කියන්නේ ආම්ලික පස්වල තමයි වැඩියෙන් පැතිරෙන්නේ. මේ රෝගය හැදුනම වෙන්නේ අපිට ඕන කරන රාබු ආලය ඉදිමිලා විකෘති වෙලා කැමට ගන්න බැරි තත්වයට පත්වෙන එක. බරවාර රෝගයේ සම්බන්ධයෙන් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි වළක්වා ගැනීම තමයි හොඳම දේ කියන එක. මොකද රෝගිය පැතිරුණට පස්සේ රසායනික ද්‍රව්‍ය වලින් පාලනය කරන එක හරිම අමාරුයි. ඒ නිසා වගාව පටන් ගන්න කලින් පස්සේ ආම්ලිකතාව බලලා දෙහි යොදන්න. රෝගී පැලයක් දැක්කොත් ඒ මොහොතේම ගලවලා පුච්චලා දාන්න. ඒ වගේම අවුරුදු 4ක් යනකල් වත් එකම කුලයට අයිති නැටි වෙනත් භෝගයක් එක්ක භෝගමාරුවක් කරන එකට හරිම වැදගත්. හරි. ඔන්න අපි දැන් ඇවිල්ලා තින්නේ කතාවේ හොඳම හරියට. ඒ කියන්නේ මෙච්චර කල් දරපු මහන්සියේ ප්‍රතිඵල නෙලා ගන්න අස්සුණු කපන අදියරට. මෙතනදි කවදාවත් අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. ඒ තමයි අස්වැන්න නෙලන එක පරක්කු කරන්නේ තා කියන එක. හරියටම වෙලාවට අස්වැන්න නෙළුවේ නැත්තම් රාබු ආලේ ගොරෝසු වෙලා රසය නැති වෙලා වෙළඳ පොළ වටිනා තමයි සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුරුවා. මතකද අපි මුලින්ම කතා කරපු ප්‍රභේද දෙක? දැන් බලන්න මේ දෙකේ ඇස්වැන්න කොයිතරම් වෙනස්ද කියලා. ජපාන් බෝල රාබු ප්‍රභේදයෙන් හෙක්ටයාරයකට ටොන් 40ක් 50ක් වගේ ලොකු ඇස්වැන්නක් ගන්න පුළුවන්. ඒත් බීරුළු රාබු වලින් ලැබෙන්නේ ටොන් 20ක් 30ක් වගේ ප්‍රමාණයක්. ඉතින් වගාව පටන් ගනිද්දිම නිවැරදි ප්‍රභේදය තෝරගන්න එක කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනවා. අස්වැන්න නෙළුවට පස්සෙත් වැඩ ටිකක් තියෙනවා. නෙලාගත්ත රාබු වල ලොකු පොඩි ප්‍රමාණය අනුව වෙන් කරලා ඒ කියන්නේ ශ්‍රේණිගත කරලා හොඳට හුලං වදින කූඩවල අසුරලා වෙළඳ පොළට යවන්න සූදානම් කරන්න ඕනේ. එතකොට තමයි රාබු වල නැබුම් බව ආරක්ෂා කරගන්න පුරුවන් වෙන්නේ. ඉතින් බීජයක් හිටවන තැන ඉඳලා ඒක රැක බලාගෙන අස්වැන්න නෙලලා වෙළඳ පොළට යවනකම්ම රාබු වගාව ගැන සම්පූර්ණ අදහසක් දැන් හැමෝටම ඇති කියලා හිතෙනවා. එහෙනම් මේ කතා කරපු පියවර ටික පිළිවෙලට අනුගමනය කරලා සරුසාර අස්වැන්නක් ලබා ගන්න දැන් සූදානම් වෙන්න පුරුවා.